අපි දැන් පටන් ගන්න යන්නේ 12 දෙක අභ්‍යාසය. මේකේ පළවෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා වගුවක් සම්පූර්ණ කරන්න. පළවෙනි කොලම් එකේ තියෙනවා ප්‍රකාශනය. ඊට පස්සේ දෙවෙනි කොලම් එකේ තියෙනවා ප්‍රකාශනයේ ඇති අඥාතය. ඊට පස්සේ තුන්වෙනි එකේ තියෙනවා ප්‍රකාශනයේ පද. පළවෙනි උදාහරණයක් දීලා තියෙනවා ඒ කට්ටිය ඒ බෙදීම 2 ධන 5 කියලා. ප්‍රකාශනයේ ඇති අඥාත පද ඒ කට්ටියම දීලා තියෙනවා a කියලා. ප්‍රකාශනයේ පද a බෙදීම 2 සහ 5 කියන පද දෙක තමයි තියෙන්නේ. ඊට පස්සේ ඊළඟ උදාහරණය දීලා තියෙනවා p බෙදීම 4 ඍණ 8. මේකෙදි අඥාත පදයේ තියෙන්නේ p. ඒ කියන්නේ අපි නොදන්න පදේ මොකක්ද කියලා තමයි මෙතෙන්දී අහන්නේ. ප්‍රකාශනයේ පද තියෙනවා p බෙදීම 4 කියන එක පදයක් තියෙනවා. ඊට පස්සේ 8 කියලා තව පදයක් තියෙනවා. හරි නේද? ඊට පස්සේ x බෙදීම 5යි ධන 10 කියලා ඊළඟ ප්‍රශ්නේ තියෙනවා. දැන් මේකේ මොකද්ද අඥාත පදේ? අඥාත පදේ x. ප්‍රකාශනයේ පද x බෙදීම 5යි 10යි. ඊට පස්සේ 4 වෙනි කොටසේ දීලා තියෙනවා 25 ඍණ y බෙදීම 3යි කියලා. මේකෙද මොකක්ද අඥාත පදේ ඉන්නේ? මේකේ අඥාත පදේ අපිට හඳුනා ගන්න පුළුවන් y කියන එක. මේකේ ප්‍රකාශනයේ පද 25 කියලා පදයක් තියෙනවා. y බෙදීම 3 කියලා පදයක් තියෙනවා. මේක තමයි ළමයි 12 දෙක අභ්‍යාසයේ පළවෙනි ප්‍රශ්නෙට පිළිතුර.